රයිට් ආයිබෝවන් දරුවනේ මේ දරුවෝ සහ දෙමාපියෝ ආපු ප්‍රශ්නයක් තමයි අපේ දරුවා ඒලල් කරන්න සුදුසුද කියන ප්‍රශ්නේ. ඒලල් කරන්න වාණිජ්‍ය කලා වගේ විෂයන් වලින් පුළුවන්ද මගේ දරුවට විභාගයට පෙනී සිටින්න පුළුවන්ද කියන ප්‍රශ්නේ. ඇත්තටම ගත්තොත් අවම වශයෙන් දරුවෝ අවම වශයෙන් වැඩ 6යි. වැඩ 6යි කියලා කියන්නේ S6ක් ගැන විෂයන් 6ක් පාස් තියෙනවානේ සහ සම්මාන 3ක් තියෙනවා. සම්මාන 3ක් තියෙනවා. වැඩ 6යි සම්මාන 3යි කියලා කියන්නේ ඔක්කොම වැඩ 6ක් කියලා කියන්නේ විෂයන් 6ක් සමත් වෙලා තියෙනවානේ. විෂයන් 6ක් සමත් වෙනවානේ. අනිවාර්යෙන් සමත් වෙන්න ඕනේ. විෂයන් 6ක් අනිවාර්යෙන් සමත් වෙන්න ඕනේ. ඒ කියන්නේ S එකෙන් උඩ තියෙන්න ඕනේ. සම්මාන 3ක් තියෙන්න ඕනේ. ඒ කියන්නේ C 3ක් තියෙන්න ඕනේ. S 3ක් තිබ්බනම් වැඩේ හරි නේද? S 3ක් තිබ්බනම් දැන් විෂයන් 6ක් සමත්. තව ඕනනම් W 3කුත් ගන්න පුළුවන්. මේ ළමයාට A level කරන්න පුළුවන්. A level කරන්න පුළුවන්. එතකොට කලා වාණිජ්‍ය තාක්ෂණ වේදිකේ යන ඒවා බලන සුදුසුකම් ටිකක් තියෙනවා. නමුත් මේ ළමයා පාස්. මේ ළමයා යන්තම් සන්තම් පාස්. හරි. C3කුත් තියෙන්න ඕන. S3. ඒ කියන්නේ වැඩ 6ක් සමත් වෙලා තියෙනවා මේ. සහ W3. හැබැයි මේ පාස් විෂයන් වල අනිවාර්යෙන් maths ගණිතය අන්තර්ගත වෙලා තියෙන්න ඕනේ. මේ පාස් විෂයන් වල ගණිතය තියෙන්න ඕන. සිංහල තියෙන්න ඕන. අනිවාර්යෙන් මේ විෂයන් දෙක අනිවාර්යෙන් පාස් වෙලා දෙන්න. අඩුම S එකක් හරි තියෙන්න ඕනේ. හරි. මේ විෂයන් දෙක පාස් වෙලා දෙන්න. ඒවා W වලට ගිහින් හරියන්නේ නැහැ. හරිද? මේ විෂයන් දෙක ඇතුළුව වැඩ 6ක් සමත් වෙන්න ඕනේ. අනිවාර්යෙන් C3ක් තියෙනවා. දැන් ළමයි අහන ප්‍රශ්නයක් තමයි මේ පුළුවන්ද මේ S අකුරු 6ක්. ඉතින් ළමයිගේ රිසල්ට් එක ඇවිල්ලා තියෙන්නේ. කියනවා මෙහෙම තිබ්බොත් හරිද කියලා. S අකුරු විතරක් කොහොම තිබ්බොත් හරිද කියලා අහනවා. හිතන්න මෙහෙම වැඩ 6ක් සමත් කිව්වහම S අකුරු විතරක් තියෙනවා S6ක්. මේක සමත්ද නෑ දරුවෝ මේක ෆේල්. හේතුව මෙයාගේ C3 නෑ. C3 නෑ කියන්නේ මෙයා සමත් වෙන්නේ නෑ දරුවෝ. මෙයාට සම්මාන 3ක් ගන්න වෙනවා. ආපහු විභාගෙ ලියලා සම්මාන 3 විෂයන් ඔක්කොම ලියන්න අවශ්‍ය නැහැ. ඒ විෂය ලියලා දැන් ඉස්සරහට නීතියක් ගේනවා කියලා කියනවා විෂයන් ඔක්කොම ලියන්න ඕනේ. දැනට තාම ගෙනත් නැහැ. දැනට තාම අර පරණ විදිහම තමයි යන්නේ. ඉතින් ওই විදිහට සමත් අසමත් මොනින්ම බලා ගන්න පුළුවන්. වැඩ පහක් සමහර ළමයිගේ දිනා C3ක් තියෙනවා. C3කුත් තියෙනවා. හරිද? S2යි තියෙනවා. ඒතර මෙයාත් ෆේල් දරුවෝ. මෙයාත් ෆේල්. මොකද හේතුව වැඩ 6ක් සමත් නැහැ. වැඩ 6ක් සමත් නැහැ. ඊට පස්සේ හොඳට තියෙනවා. C හොඳට තියෙනවා. C තියෙනවා 5ක් විතර. C 5ක් තිබිලා සිංහල වලට මේ ළමයිගේ රිසල්ට් ගැන මම මේ කියන්නේ. සිංහල වලට ගණන් වලටත් C තියෙනවා නේද? සිංහල වලට මේ W එකක් තියෙනවා. ඉතින් මෙයා ෆේල්. මෙයා ෆේල් වෙන්න හේතුව අනිවාර්ය විෂයන් වල සිංහල සමත් වෙලා තියෙනවා. පැහැදිලි නේද මං කියන එක? සිංහල පාස් වෙලා තියෙනවා. එහෙනම් මෙයාට ආපහු ඊළඟ අවුරුද්දේ මෙයාට දැන් සිංහල අසමත්නේ. එතකොට එහෙම වුණාම සාමාන්‍යයෙන් A-level පන්තිට දාන්නේ නැහැ. සිංහල පෙළුනොත් A-level පන්තිට දාන්නේ නැහැ. එයාට සිද්ධ වෙනවා දරුවෝ. සිංහල පාස් කරලා දීලා වැඩ 6 සමත් කියලා පෙන්නලා ආපහු පාස් කරලා පෙන්නුවට පස්සේ තමයි A level පන්තිට දාන්නේ. දැන් ගණන් වගේ විෂයක් ෆේල් වුණා කියලා දන්නවද? ගණන් W එකක් දාපු කොත් බෙදන්න. ගණිතයේ W, maths වලට W ඇවිල්ලා සව C දෙකක් තියෙනවා. C 3ක් තියෙනවා කියලා දන්නවද? C 3කුයි S 2කුයි තියෙනවා. ඉතින් මෙයාට දැන් වැඩ 5යි සමත් වෙලා තියෙන්නේ. ඉතින් මේක S එකක් දාලා දෙන්න වෙනවා. මෙයාට S එකක් දාලා දෙන්න වෙනවා. දැන් හිතමු තව මේකට S එකයි තියෙන්නේ කියලා. එතකොට දැන් වැඩ මේක අනිවාර්යෙන් පාස් වෙන්න ඕනේ. තව මොකක් වෙන්න ඕනේද? එතකොට වැඩ 4 5යි තව මොකක් හරි කැමති විෂයක් තව පාස් වෙලා වෙන්නන්න ඕනේ. මොකද වැඩ 6ක් වෙන්න නම් තවත් කැමති විෂයක් ඔයා ලියලා ඒකත් S එකක් දාලා වෙන්නන්න ඕනේ. පැහැදිලි නේද? එහෙනම් මොකද වැඩ 6 නැතුව ලියන්න බෑ. විෂයන් 6ක් අනිවාර්යෙන් පාස් වෙලා සහ සම්මාන 3ක් තියෙනවා. කැමති විෂයන් 3කට
C3ක් තියෙන්න ඕනේ. තමන්ගේ රිසල්ට් එක බලන්න C3ක් තියෙන්න ඕනේ. කුමන හරි විදියට C3ක් තියෙන්න ඕනේ. හරිද? ඒ පහක් දාලා ඒ පහක් දැම්ම කියලා ගන්නකො. ඒ පහක් දැම්මත් වැඩක් නැහැ මෙයා ෆේල්. මොකද හේතුව ඒ පහක් දාලා W4ක් ආවත් ෆේල්. මොකද හේතුව වැඩ හයක් සමත් නැහැ දරුවෝ. වැඩ හයක් සමත් නැහැ කියන්නේ මෙයාට එක විෂයක් ලියලා S එකක් හරි දාලා පෙන්වන්න වෙනවා. තේරුණා නේද? ඒතර වැඩ හයයි සම්මාන තුනයි කියන්නේ ඒකයි. යන්තම් සන්තම් පාස් වෙන්න පුළුවන්. හැබැයි පොඩි ප්‍රශ්නයක් තියෙනවා. දැන් තමන් ආස විෂයන් තියෙනවනේ. දැන් අපි උනත් ආස විෂයන් තමයි අපි මැත්ස් පැත්තෙන් ගියපු නිසා අපි ආස විෂයන් තියෙනවා. දැන් ආස විෂයන් වලට ඕල රිසල්ට් එක බලපාන විදිහක් තියෙනවා. මැත්ස් බයෝ වාණිජ කලා තාක්ෂණ වේදේ ඕවට. අපි සරලම දේ ගමුකෝ. ආට් ඔබ දන්නවනේ කලා කියන විෂයට. මේක ෆේල් වුණාට අවුලක් නෑ දරුවෝ. ගණිතය ෆේල් වුණාට මෙයා ගන්නවා. එළල ප්‍රාන්තියට ගන්නවා. මැත්ස් ෆේල් වුණාට අවුලක් නෑ. මෙයාට ආර්ට් කරන්න පුළුවන්. දැන් ආර්ට් කරන්න ආස කෙනෙක්ට හිතෙන්න පුළුවන් මට එළල් පන්තියට යන්න පුළුවන් දෙක. පුළුවන් දරුවෝ. හැබැයි ඔයා පළමු අවුරුද්ද ඇතුළත මේ ගණිතය පාස් කරලා දෙන්න ඕන. හරි නේද? මෙයාට ගණිතය පාස් කරලා දෙන්න වෙනවා. කලා විෂය යනවා නම් ගණිතය පාස් කරලා දෙන්න වෙනවා. ඒක හොඳට මතක තියාගන්න. එයාගේ අර ටික ඒ විදිහටම තියෙනවා. වැඩ 6යි සම්මාන 3යි ඒක ඒ විදිහටම තියෙනවා. මෙයාට පන්ති ඒවල පන්තියට යන්න පුළුවන්. විශේෂ දේ මොකද්ද? මෙයා අනිවාර්යෙන් ගණිතේ සමත් කරලා වෙන්නන්න ඕන. මොකද ගණිත අසමත් වුණොත් එයාට ආපහු සිංහල අසමත් වුණොත් කොහොමත් පාස් වෙන්නේ නැතුව කිසිම විෂයකට යන්න බෑ. තමන්ගේ බහුව භාෂාවනේ, තමන්ගේ භාෂාවනේ. ඒක ෆේල් නම් කෙලිම ඒවල පන්තිය ඇතුළටවත් ගන්න නැහැ. සිංහල සමත් වෙන්න ඕන. සිංහල සමත් වෙලා පස්සේ තමයි එරල් පන්තියට දාන්නේ. හරිද? ඊළඟට විද්‍යාව බයෝ අපි දන්නවා මැත්ස් බයෝ ඔය වගේ විද්‍යා විෂයන් වලට යන්න නම් මෙන්න මේ විෂයන් වලට සිංහල අනිවාර්යයි. මැත්ස් අනිවාර්යයි. මේ යන්තම් පාස් වෙන්න ඕනේ ගහන්නේ 9ක් දාන එක්කෙනෙක් මේක බලන්න අවශ්‍ය නැහැ. හරි මේ අපේ දරුවෝ ගොඩක් ඉන්නේ දක්ෂ දරුවන්ට වඩා අද මේ කියන්නේ 170 පාස් කිව්වහම අනිත් පැත්තට මොකක්ද එන්න ඕනේ ඔළුවට? නිවුස් වල 170 පාස් කරාම 100ට තියා මොකක්ද වෙලා තියෙන්නේ? බහුතරයක් ෆේල් නේ. මේ ළමයින්ට මොකද වෙන්නේ? අනාගතයක් නැහැනේ. නේද? කෝස් තියයි අර කෝස් කියයි මේ කෝස්. ඉතින් මේ ළමයි ගැන තමයි මම නම් වැඩිපුර උනන්දු. අපේ පන්තියේ ෆේල් වෙච්ච දරුවන්ට තමයි වැඩි පාස් එකක් AB ඇවිත් තියෙන්නේ. ඉතින් ඒ නිසා අන්තිම මාස වල ඇවිල්ලා. ඒ නිසා උනන්දු වෙන්න කොහොම හරි මේක ගොඩ ගියොත් තමයි මේක හරියට පාලම් දෙකක් කියලා දාන්නකො. මේ තමයි O level. මේ තමයි A level. මේ දෙක ගොඩ ගියොත් ඔයා හොටිපතියි. මොකද ලොකු සල්ලියක් හොයන්න පුළුවන්. ආයෝජනයක් දාලා තියෙන්නේ. මේක නැතුව කොහොමද ඒක කොට වෙන්නේ? O level පාස් වෙලා ඉන්නවනේ A level කරන්න. ඒ නිසා හොඳට මතක තියාගන්න. මේක ලේසි. O level කියන එක ලේසි විෂය ධාරාවක්. තියෙන ඕගොල්ලන්ට අමාරු වුණාට ඒක ඉතින් කැපවීමක් කරන්න ඕනේ ෂෝට් නෝට් කරන්න ඕනේ එහෙම හදා ගන්න ඕනේ. ගුරුවරුත් දැනගන්න ෂෝට් නෝට් දෙන්න ළමයින්ට. හරිද? ඒතකොට මේ විෂයන් වල අනිවාර්යෙන් C හෝ ඊට වැඩි එකක් තියෙන්න ඕනේ. C හෝ A තියෙන්න ඕනේ දරුවෝ. මේ විෂයන් වල තවත් S3ක් තිබ්බනම් යාට වැඩ හයක් හරි W3ක් තිබ්බත් අවුලක් නැහැ. මෙයාට මැත්ස් බයෝ කරන්න පුළුවන්. හැබැයි පොඩි ප්‍රශ්නයක් තියෙනවා. හොඳ ඉස්කෝල වලට යන්න ආස නම් ඒ වගේ සාමාන්‍යයෙන් A B බලනවා. A හෝ B බලනවා. මොකද හොඳ ඉස්කෝල වලට යන්න නම් මේ C තිබිලා හරියන්නේ නැහැ. A B බලනවා. රිසල්ට් එක බලලා තමයි යන්නේ. එතකොට A9ක් A8ක් 7ක් දාලා යන්න වෙන්නේ. හොඳ ඉස්කෝල වලට යනවා නම්. සාමාන්‍යයෙන් එයාට C හෝ A තියෙනවා නම් මේ විෂයන් තුනට මැත්ස් බයෝ ඒ වගේ විෂයක් කරන්න පුළුවන්. අනිත් විෂය තමයි මේ කොමර්ස් කියන විෂය. කොමර්ස් වලත් දරුවෝ ගණිතයට C තිබ්බනම් ඇති. කොමර්ස් වල ගණිතය කියන විෂය අනිවාර්යෙන් තියෙන නිසා කොමර්ස් වලදී බලන්නේ ගණිතයේ විෂය. ගණිතයේ විෂයට C හෝ ඊට උඩින් එකක් තියෙන්න ඕන අනිවාර්යෙන්. අනිවාර්යෙන් C හෝ A අතර තියෙන්න ඕනේ ගණිතයට. අර වැඩ හය ඇතුළත ගණිතය සමත් වෙලා දිනනට තව සම්මාන තුනක් තියෙන්නත් ඕනේ. ගණිතයට C හෝ A අතර රිසල්ට් එකක් තියෙනවා. දැනනව නේද? ඒකත් අර හොඳ පාසල් වලට යනවා නම් AB තියෙන්න ඕනේ ඉතින් රිසල්ට් වල. තමන්ගේ වැඩිපුර ඒ අකුරු තියෙනවා නම් හොඳ ඉස්කෝලයකට යන්න පුළුවන්. හරි නේද? ඒකෙත් පොඩක් සැලකිලිමත් වෙන්න එකපාරින් A9ක් එයාට A7ක් දාන්න මහන්සි වෙන්න. දැන් තාක්ෂණ වේද අපේ ගොඩක් දරුවෝ දැන් මේ වෙද්දි ට්‍රෙන්ඩ් එකක් විදිහට මේක නේද තාක්ෂණ වේද ටෙක් කියලා කියන්නේ
ටෙක් වලට යන්න නම් දරුවෝ අඩුම දැන් ටෙක් වල තියෙන දෙයක් නේ ගණිතය කියන එක නේද? ගණිතයේ තියෙනනේ ඕන විෂය ධාරාවක සාමාන්‍යයෙන්. ඒතර ඒකෙන් දරුවෝ C හෝ A තියෙන්න ඕනේ සහ සිංහල වලට සිංහල වලට ඒක දෙකක් තියෙනවා. සිංහල වලට C හෝ A තියෙනවා. මේ විෂයන් දෙකම බලපානවා. C හෝ A නැත්තම් එයාට ටෙක් කරන්න බෑ. අඩුම C නැත්තම් මේ විෂයන් වලට මේ මැත්ස් සිංහල කියන විෂයන් වලට C එකක්වත් නැත්තම් ටෙක් කියන විෂය තෝරගන්න බෑ. ඒ නිසා මේක ලොකු ප්‍රශ්නයක්. මේක ලොකු ගැටලුවක් අපි හිතුවේ නැතුණාට. සමත් කියලා පෙන්නුවට මෙතන ප්‍රශ්නයක් තියෙනවා. සමත් තුන විදිය සම්බන්ධ තමන් තෝරගන්න විෂය ආස විෂය සම්බන්ධ පොඩි ප්‍රශ්නයක් තියෙනවා. ඒ නිසා මේක මේ යන්තම් සන්තම් පාස් වෙන්නේ නැතුව ඒ නමයක් ගන්න මහන්සි වෙන්න. ඉතින් මම සුබ පතනවා මගේ සියලු දරුවන්ට හොඳට මහන්සි වෙලා ඊළඟ සැරේ ඒ නමයක් දාලා ඒවල කරන්න සුදුසුකම් ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. එහෙනම් සියලු දෙනාටම ආයුබෝවන්. හරි